වාතය නේද? වා වැඩි වෙලා යනවා. පිට මේ වා වැඩි වීම නිසා මේවා ගලන්න ගිහිල්ලා ඇඟේ රස්නේ වැඩි වෙනවා. කප මේවා පාර තද බල තැන් වලින් මස්තිෂ්ක වගේ තැන් වල තෙල් තට්ටු වලින් හුරන් ගිහිල්ලා සෙම එනවා. මහානි. කියන්නේ එවිට දොස් විසිරී යන තැන්වල මණ්ඩලාකාර සලකුණු උපදිනේය. අන්න මණ්ඩලාකාර කියන්නේ කුෂ්ඨ ගොඩක් යනවා 36ක් මණ්ඩලාකාර කියන්නේ මණ්ඩලයක්. අමර කරලා හඳ වගේ රවුමක්. ඒ නැත්නම් අර අපේ කොන්ග්‍රස් ප්ලෑටිය අනේ වගේ මේ විශ තැන් තැන් වලින් එක එක ආකාරයට එන්නේ ගන්න. ඇඟෙන් එළියට. ආකාර අනුව රෝග කරලා දෙනවා. එන දේ අනුවත් රෝග නම් දීලා තියෙනවා. එන විස අනුවත් නම් කරනවා. පැහැදිලිද? මෙසේ ප්‍රකාශයට ගිය දෝෂයෝ සිටියේදී වැඩි යන අතර ඒවාට ප්‍රතිකාර නොයදුව හොත් ඇතුළත පිවිස ධාතු සියල්ලම දූෂණය කරයි. අන්න ධාතු දූෂය. තොරිස්සල කතා කරේ දෝෂනේ. දෝෂ වාපිච්චෙන් තුන්දෙනා දෝෂයට යනෝනේ. ඊට පස්සේ දෝෂ දූෂ්‍ය. දූෂ්‍ය කියන්නේ සප්ත ධාතු දූෂණය වෙනෝනේ. දෝෂ දූෂ්‍ය සම්මුර්ජනයේ වචනේ දෙක එකිනෙක සම්බන්ධ වීම. වාපිච්චෙන් තුන හරියට ක්‍රියා කරේ නැහැ, සෛලපත්තුන්නේ නැහැ, සෛල ලොකු වුණා, පිටපත්තුන්නේ නැහැ, කප සීතල කරනවා හරියට සිද්ධ වුන්නේ නැහැ, සෙවල ගතියක් ආව රුධිරේ ඇඟෙත් හැමතැනම ආවා. ඒවත් දෝෂනේ. දෝෂනේ දේවා. දූෂ්‍යන දූෂණ සප්ත ධාතුවේ රස රක්ත යහරා යන්නේ පෑආරය. ඒවත් දෝෂයලා දෝෂ දූෂ්‍ය සම්මුර්ජනය නිසා කුෂ්ඨහට ගනි. වචනේ එහෙමයි. දෝෂයයි දූෂ්‍යයි. ඒකට දෝෂ කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. වෛද්‍යවරුනේ. දූෂ්‍ය වෙන්නේ සප්ත ධාතු. දෙකම අවුල් වෙලාම කුෂ්ඨය හට ගන්නවා. ඒකට කියන වචනේ දෝෂ දූෂ්‍ය සම්මුර්ජනයෙන් කුෂ්ඨ හට ගනි. ඊට පස්සේ කුෂ්ඨ පූර්ව රූප කුෂ්ඨයකට පෙර ලක්ෂණ මොනවද? සම පරුෂ බව සම පරුෂ බව. පෞරුෂ කියන්නේ නිකන් ගොර හැඬි. නිකන් මේම ඇල්ලුවාම නිකන් ගොරෝසු. ඇවුනද කුෂ්ඨ පූර්ව රූපයක්. කුෂ්ඨ ඇදෙන ගුරා කුෂ්ඨ ඇදෙන ඉස්සෙල්ලා හැම ගොරෝසු වෙනවා. gadu පිපුණා වගේ වෙනවා. ඊට පස්සේ හදිසියේ ලොමු දැහැගැන්ම. ලොමු දැහැන්න කුෂ්ඨයකට පෙරෙන මිත්‍ර ලොමු දැහැන්න. දැකලා දෙනවද ලොමු දැහැන්නේ? මගේ මයිල් කිලිමුණා කියන්නේ කුෂ්ඨ පූර්ව රූපයක්. කියන්නේ කැසිල්ල කසන්නේ ඇයි? මොකද ජීවිතේ මෙහෙම කසන්නේ? ඇස්සේ ඇතුලේ ප්‍රශ්නයක්. කෙනෙක් ඇවිල්ලා එළියට යන්න ඕනේ කියනවා. යව ඇඟ ඇතුලේ තල්ලු කරනවා. ශරීර සංසිද්ධිතා නියම කියලා. තල්ලු කරාම එළියට ය아가න්න බැරුව අපිට ඇති කරනවා කැසිල්ල කියලා එකක්. කැසිල්ලෙන් තොර මොකද කියන්නේ? කැසිල්ලෙන් තොර කපක්. වේදනාවෙන් තොර වාතයක්. දැවිල්ලෙන් තොර පිටක් නෑ. ඔක අනිත් පැත්තට තියන්න පුළුවන්. පිට ඇති වෙන්නේ පිට නිසා දැවිල්ලත්, කප නිසා කැසිල්ලත්, වාතය නිසා වේදනාවක් ඇති වේ. වාත අමාරුවක් නම් වේදනාව රිදෙන්න ගන්න වේදනාව. පිටෙන් නම් මූලික වෙලා තියෙන අමාරුව දැවිල්ල ගන්නවා. සෙමෙන් නම් මෙලෙඩේ එන්නේ කප කසන්න ගන්නවා. අන්න අර සෙම පටක කුදිරේ තියෙන අපද්‍රව්‍ය සෙම වගේ කරලා උඩට දානවා. කසන්න ගන්නවා. එහෙනම් කුෂ්ඨයේදී ප්‍රධාන වශයෙන්ම බලපාන ත්‍රිදෝෂයෙන් කොයි එක්කිනාද කුෂ්ඨයට? සෙම කප. හොඳට තියෙනකොට කප නරක වුණොත් සෙම. දෙකම එක වචනෙන් හඳුන්වනවා. තේරුණායි? අන්න සෙම ගොඩාක් බලපාන කුෂ්ඨ වලට. සෙම වර්ග 5යි. තේරුණායි? ඒ සෙම පහම වගේ කිපෙනවා. සෙම පහපස්සේ මේ විස්තර කරමු. ඊට පස්සේ කැසිල්ල දාඩිය අධික බව හෝ දාඩිය නොදෙනීම. දාඩිය නොදෙමුත් මොකද වෙන්නේ? මේ කූපාසේ තියෙන ඔක්කොම තැන් හිර වෙලා ගල්ලා ඒවා
ඉතිමිලා සතුන්ට රිංගලා කන්න පුළුවන් ජරාව පරිසරයක් හැදෙනවනේ. දාඩිය නොදැමීමෙත් කුෂ්ඨය දා. දාඩිය දැමීමෙන් එන්නේ. දැම්මට පස්සේ මේ දාඩියේ තියෙන එක එක ද්‍රව්‍යයන් ටික මේ අයම හැමේ රැඳිලා හැම පිච්චිලා හැම නාස්ති වෙනවා. දාඩිය වැඩියෙන් දානවා කියන්නේ අතුලෙන් එන දේවල් වැඩි යන්නේ. ඊට පස්සේ අංග පසඟ හිරි වැඩිම ඔන්න කුෂ්ඨෝල්දී මහා කුෂ්ඨෝල්දී අපයා පොට හිරියක් එන්න ගන්නවා. කුෂ්ඨෝල්දී